මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ නොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. මේ උතුම් විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි නම සිහිපත් කරන්නට අති ගෞරවනීය නෑහින්නේ අරියඥාන පින්වත් නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අති පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැමදෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබේ මගේ නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ
සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊටාත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, අද මම ධර්මානුශාසනාව සඳහා මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළා. ජාතක පාළි සංග්‍රහ වෙලා තිබෙන බොහොම සුවිශේෂී ජාතක කතාවක්. ජාතකයේ නම තමයි බුද්ධිල ජාතකය. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි මේ ජාතක කතාව දේශනා කළේ දේවදත්ත හාමුදුරුවෝ අරමුණු කරගෙන. අපි පින්වතුන් දන්නවනේ මේ දේවදත්ත හාමුදුරුවෝ ගැන. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි නොයේ ආකාරයේ කරුණු කියලා තියෙනවා. හැබැයි කියපු වැඩි හරියක් කරුණු කියලා තියෙන්නේ දේවදත්ත හාමුදුරුවන්ගේ ළඟ තිබිච්ච අගුණ ධර්ම. පින්වතුනි, ඇයි බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ ගැන මෙච්චර අගුණ ධර්ම අපි කියලා කිව්වේ? භාග්‍යවතුන් වහන්සේ දෙති අදහසක් තිබුණද ඒ ටික අපිට කියවලා අපි ලව්ව දේවදත්ත හාමුදුරන්ට බන්නවන්න. නමුත් පින්වතුනි, අද හුඟක් වෙලා තියෙන්නේ නම් ඒක. දේවදත්ත හාමුදුරන්ට කියපු බණ ටික අහලා අද හුඟක් දෙනෙක් කරන්නේ දේවදත්ත හාමුදුරන්ට බැන බැන ඉන්න එක. බාලක පින්වතුනි, මිනිස්සු උන්වහන්සේ කෙරෙහි හිතවල කොච්චර ගෞරවයක් නැද්ද කියලා කියන්නේ නමවත් හරියට කියලා කතා කරන්නේ. ආමුදුරෝ කියන්නේ නැතු නිකම්ම නමෙන් ආමන්ත්‍රණය කරනවා. සමහරවිට සමාජයේ නොමනා වැඩ කරන මිනිස්සුන්ට කතා කරන්නේ ඔය හාමුදුරන්ගේ නමින්. නමුත් ඔබත් මේ දන්නේ නෑ දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ පින්වතුනි සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් වඩා ගුණාධික උත්තමයෙක්. ඔය සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙරම් පිරුවේ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයයි. දේවදත්ත හාමුදුරුවෝ පෙරම් කරලා තියෙනවා මහා කල්ප අසංඛ්‍ය දෙකක්. ඒ දෙගුණයක්. තව කල්පලක්ෂයකින් සක්තිස්සර කියන නමින් පස්සේ බුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ දේවදත්ත හාමුදුරුවෝ ගැන අපට ඇයි මෙහෙම කියලා දුන්නේ? කරුණු කිහිපයක් නිසා. එකක් තමයි භාග්‍යවතුන් වහන්සේ කියනවා සංසාරේ කොයි තරම් උසස් තැනකට යන්න ආවත් ඒකේනා යම් තැනක යම් අකුසල කර්මයක් කරගත්තොත් ස්වභාව දහම නැමැති අධිකරණය තුළ ඒ අකුසල කර්මයට ලැබෙන්න තියෙන විපාකේ ගැලවෙන්නේ නැහැ කියලා. පිටුතුන් මේ ස්වභාව දහම නැමැති අධිකරණය තුළ ආර්ය ශ්‍රාවකේ ආර්ය භාවයට පත් වෙන පාරමිතා පුරාගෙන ඉද්දිව එහෙම නැත්නම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් පසේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරාගෙන ආවා. එහෙම නැත්නම් සම්මා සම්බෝධිය වෙනුවෙන් යම් බෝසත්වරේ පාරමිතා පුරාගෙන ආවා. යම් පවක් කළොත් ඒ කරන පාප කර්මයේ විපාකයෙන් ගැලවෙන්නේ ස්වභාව දහම ඉඳ තියන්නේ නෑ. එච්චරට පිටුතුනි මේ ස්වභාව දහම කියන අධිකරණේ සාධාරණයි. ඒක සමාජලාට උදව් කරන මිනිස්සෙක් මොකක් හරි වරදක් කළොත් අපි ටිකක් ඒක නොසලකා හරිනවා. නමුත් මේ ස්වභාව දහම කියන අධිකරණේ එහෙම නෑ. සාධාරණව පිටුතුනි දැනුවත් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ කියනවා මේකෙන් මොකද
පින්වත් මහණෙනි, ඒ තරම් උත්තම ස්ථානයකට පත් වෙන්න පාරමිතා පුරාගෙන උත්තමයන්ට කරන පව් වලට විපාක ලැබුණා නම් එහෙනම් නුඹලා කරන පව් වලට කොහොමදනම් විපාක ලැබෙයිද? ඉතින් අපි කරන පව් වලින් අපට කවදාවත් පිටුට ගැලවිලා ඉන්නේ නැහැ. අනික බුදුරජාණන් වහන්සේ මෙතන කියනවා. අනිත් කාරණාව තමයි භාගතුන් වහන්සේ පෙන්වල දෙනවා. දේවදත්ත හාමුදුරුවන්ගේ හිත තුළ ඉපදිච්ච මෙන්න මේ කෙලෙස් ධර්මයන් මහණෙනි නුඹලාගේ හිතවල නම් උපදවා ගන්න එපා කිව්වා. මොකද නුඹලට මෙන්න මේ වගේ විපාකයක් තමයි සංසාරේ ඒ නිසා විඳින්නේ කියලා. ඔන්න ඔය ටික තේරුම් කරගන්න තමයි දේවදත්ත හාමුදුරුවෝ ගැන බුදුරජාණන් වහන්සේ අපට බණ කිව්වේ. ඉතින් දවසක් පින්වතුනි එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් කල්පනා කරනවා අනේ මේ දේවදත්ත හාමුදුරුවෝ මොන තරම් පව් ගොඩක් කරගන්නවා. භාගතුන් වහන්සේගේ ගල් පෙරළුවා, දුනු ආයුධ දෙව්වා, නාලාගිරිය ඇතයුවා, නින්දා කළා, අපහාස කළා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් දේවදත්ත හාමුදුරුවෝ හරියට කරදර කළා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මහා සාගරය වගේ ගුණ සාගරයක් තියෙන භාග්‍යවතුන් වහන්සේගේ අංශු මාත්‍ර ගුණයක්වත් නොවටහාගත්තු නිසායි දේවදත්ත හාමුදුරුවෝ මෙච්චර පව් කරන්නේ. දැන් හිතන්නකොන්න කවුරු හරි කිව්වොත් මම සාගරේ කවදාවත් දැකලා නැහැ කියලා. ඒකෙන් හිතා ගන්න තියෙන්නේ එයා එමුනම් ඇස්සන්ද කෙනෙක් වෙන්න ඕන. ඒ වගේ පින්වතුනි යම් කිසි කෙනෙක් මේ භාග්‍යවතුන් වහන්සේගේ සාගරයේ බඳ ගුණ සාගරේ එකඳු ගුණයක්වත් අවබෝධ කරගත්තේ නැත්නම් ඒ කෙනා පින්වතුනි ප්‍රඥාවෙන් අන්ධ වෙච්ච කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි මහා ගුණ සමුදායකින් සම්පූර්ණ කෙනෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ගුණ නොදන්නා නිසා දේවදත්ත හාමුදුරුවෝ මෙච්චර පව් කරන්නේ. ඒ නිසා මේ හාමුදුරුවෝ කල්පනා කරා දේවදත්ත හාමුදුරුවන්ගේ හිතේ බුදුහාමුදුරුවන්ගේ ගුණ කියලා ගුණ පිහිටවන්න. අපේ පින්වතුන් හිතන්න ඒක කොච්චර වටින දෙයක්ද කියලා. ඒ පින්වතුන් ඒක එච්චරට වටින්නේ. මෙහෙමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සරණ ගියපු බුද්ධ ශ්‍රාවකයා හිතන විදිය. ඒ බුද්ධ ශ්‍රාවකයා හැම වෙලෙම අනේකා දිහා දකින්නේ කරුණාව මෛත්‍රිය පිරුණු ඇහැකි. ඒ කෙනා වෙනමින් වචනයක් පිට කරනවා නම් පිට කරන්නේ කරුණාව මෛත්‍රිය මුසු වෙච්ච වචනයකි. බුදුන් සරණ ගියපු ධර්මයේ අහපු සැබෑ බුද්ධ ශ්‍රාවකයන් මතක තියාගන්න මේ ලෝකේ කෙලෙස් වලින් යම් අපහසුකමක් තියෙන මිනිසෙක් ඉන්නවා නම් ඒ මිනිසයා දිහා දකින්නේ පිටුතුනි අනුකම්පාව. නමුත් පිටුතුනි අපේ සමාජයේ එහෙම දකින්න ඉන්න මිනිස්සු හරි අඩුයි. හිතලා බලන්න පිටුතුනි සමහර වෙලාවට යම් අඩුපාඩුකම් තියෙන මිනිස්සු ඉන්නවා. ඔය අඩුපාඩුකම් තියෙන මිනිස්සුන්ගේ අඩුපාඩුකම් දැක්කම සමහර උදවිය මොකද කරන්නේ? තව එක්කලවක ගිහිල්ලා කියලා ඒ කෙනාගේ චරිතයට නින්දාවක් අපහාසයක් වෙන විදියට වෙන්නොතනේ කටයුතු කරන එක කරන්නේ.
ඉතින් පිටුතුන් කල්පනා කරලා බලන්නකෝ කාගේ හරි අඩුපාඩුවක් තවත් අය එක්කලා කිවින්නේ ඔය කියන කෙනාට මොකද පිටුතුනි ලැබෙන්නේ? මොකද පිටුතුනි කියලා කිව්වා කියලා කවුරු හරි සල්ලි දෙන්නද? මොනවා හරි ලාභයක් ලැබෙනවද? උඹක් අය ගන්න නැති දෙයක් තමයි කේලම් කියනවා කියන කාරණාව අයිති වෙන්නේ දස අකුසල කර්මපත වලට කියලා. කර්මපතයක් කියන්නේ මොකද්ද? නිරයට යන්න තියෙන පාරක්. ඒ කියන්නේ නිරයට යන්න තියෙන පාරක් කියන්නේ බැරි වෙලාවක්වත් මරණාසන්න මොහොතේ ඔය පවක් මතක් වුණොත් පින්වතුනි නිරේමයි ගිහිල්ලා උපදින්නේ. කර්මපතයක් කියන්නේ ඒකයි. පින්තුම් බලන්නකෝ තවත් කෙනෙකුගේ ළඟ තියෙන මොනවා හරි අඩුපාඩුවක් තවත් පිරිසක් එක්ක පින්වතුනි අපියෝග කියනකොට ඒ කෙනාගේ ජීවිතයට ඒක කොච්චර ලොකු බලපෑමක් වෙනවද? නින්දාවක් වෙනවද? ඉතින් ඔය තාත්තයකට පින්වතුනි ඇයි අපි වැටෙන්නේ? දැන් ඔය තත්ත්වයේ පින්වතුනි හරියටම තේරුම් ගන්න කවදා හරි දවසක තමන් සම්බන්ධිනත් ඔය වගේ දෙයක් සමාජයේ කතා වෙනවා. එතකොට තමයි තේරෙන්නේ තමන් කරපු දේ කොච්චර භයානකයි කියලා. හුඟක් අය පින්වතුනි පව් කරන්නේ හරියට පින්වතුනි මීපැණි බොනවා වගේ. හැබැයි මතක තියාගන්න මීපැණි බොනෝ වගේ පව් කළා වගේ නෙමෙයි අන්තිමට පින්වතුනි මෙතෙක් ගෙවන්න. අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හාමුදුරුවෝ දෙනමක් හිටියා. උන්වහන්සේලා දෙනම හරීම මිත්‍රයි. උන්වහන්සේලා දෙනමගේ තියෙන මිත්‍ර බව නගරේ හැමෝම කතා කරනවා. කියන්නේ කොහොමද? මේ දෙනම නම් කවදාවත් විදවන්න බෑ කියලා. දවසක් ඕක පින්වතුනි දෙවියෙක් දැනගත්තා. මේ දෙවියා මොකද කළේ? මේ හාමුදුරුවෝ විදවන්න තීරණය කළා. ඒ කියන්නේ මේ පෘථග්ජනයාගේ හිත හැදිලා තියෙන්නේම අවුලක්. අපි මේකේ බොහොම උත්සාහයෙන් තමයි පින් කරන්නේ. වීර්යයෙන් පින් කරන්නේ ඒකයි. ඒ කියන්නේ හිත හැදිලා තියෙන්නේම පවට ඇදෙන විදියට. මොකද මේ සසර පවතින විදියට තියෙන්නේ. ඉතින් පිටුපිට දැන් මේ දෙවියා කල්පනා කරා මේ හාමුදුර දෙන බිඳවන්න. ඒ දවසක් පිටුපිටුනි මේ හාමුදුර දෙනව ගමනක් යනකොට එක හාමුදුර කෙනෙකුට අතරමඟදී ශරීර කෘත්‍යයක් කරන්න ඕන වුණා. ඒ නිසා මේ හාමුදුරෝ එක හාමුදුරුවෝ කෙනෙක් පාරේ තියලා අනිත් හාමුදුරුවෝ ගඟක් අසල තිබිච්ච ලදු කැලෑවකට ගියා. දෙවියා මොකද කළේ ඔය අතරේ කැලේ ඇතුළට ගිහිල්ලා අර හාමුදුරුවෝ එළියට එන්න මොහොතකට කලින් කැලේ ඇතුළේ ඉඳලා ස්ත්‍රී රූපයක් මවාගෙන ඉසකේ කඩා දාගෙන උඩුකය වහපු වස්ත්‍රේ බාගෙට ඇඳ හොරෙන් පාරට පැනලා යනවා වගේ පැනලා ගියා. දැන් අර පාරේ හිටපු හාමුදුරුවෝ දැක්කා. දැකපු ගමන් මේ අර කැලේ හිටපු හාමුදුරුවෝ පිළිබඳ වැරදි චිත්‍රයක් හදාගත්තා. අර හාමුදුරුවෝ දොස් නෙගුවා එකට. උන්වහන්සේ කියනවා ස්වාමීනි ඔබ මොනවා කියනවද? හීනෙන්වත් මට කාමසිතුවිල්ලක් ඇවිල්ලා නැහැ කියලා. අර හාමුදුරුවෝ කියන්නේ ඇහෙන් දැක්කට ඒකට ආයෙත් මොකද සාතියි. ඉතින් පින්වතුනි දැන් මේ හාමුදුරුවෝ දෙන බිඳිනවා. අර දෙවියන් කොච්චර සතුටු හිතෙන්නේ නැද්ද? නමුත් අපේ පින්වතුන් දන්නවද? අවසානයේදී මේ දෙවියා කරපු කර්මය නිවන් දකින්නකම පළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින්වතුනි කොණ්ඩ දහන කියන නමින් මහාන වෙනවා.
මහාන වෙලා පින්ඩපාතේ වඩින්න පටන් ගත්ත දවසේ ඉඳලාම අලුයට සැඟවිච්ච ගිනි පුපුරක් වගේ අර කර්මයේ විපාක දෙන්න පටන් ගත්තා. කොහොමද බල දුන්නේ? මේ හාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනකොට බලන් ඉන්න මිනිසුන්ට මෙහෙම පේනවා. මේ හාමුදුරුවන්ගේ පස්සේ ස්ත්‍රියක් එනවා. නමුත් ඇත්තටම ස්ත්‍රියක් එන්නේ නැහැ. නමුත් දකින්නේ එහෙම පේනවා. මේ පිටපාතේ වඩින මිනිස්සු මේ හාමුදුරුවෝ වෙනකොට නිඳා කරනවා. කොහොමද නිඳා කරන්නේ? පාත්‍රයට දම් බෙදනකොට බෙදන සාමීනි මේ හැඳ ඔබ වහන්සේට මේ හැඳ ඔබ වහන්සේගේ අඹුවට. මුළු ගමෙන්ම නිඳා පහස දෙනවා. පන්සලට ඇවිල්ලා කුටියට වඩිනකොට කුටිය දිහා බලාගෙන ඉන්න හාමුදුරුවන්ට තේම පේනවා. මේ හාමුදුරුවෝ කුටියට යනකොට ස්ත්‍රියක් පස්සේ යනවා. කුටියට. පන්සලෙන් නිඳා පහස දෙනවා. මේ හාමුදුරුවන්ට එළියට බහින්නක් නැහැ, පින්ඩපාතේ වඩින්නක් නැහැ. මානසික වශයෙන් පින්මුතුනි බොහෝ කාලයක් මේ හාමුදුරුවෝ දුක විඳා. නම් පව් කළාට පින්මුතුනි මේ වෙනකොට වගේ ගෙවන්න වෙනකොට තමයි පින්මුතුනි තීරින්න ඔබේ විපාකය. ඒ නිසා කාගේවත් ජීවිතයකට පින්මුතුනි අංශු මාත්‍ර බලපෑමක් ඇති වෙන විදිහට වචනයක්වත් කතා කරන්න එපා. අපි පින්මුතුනි දැන් අපේ හිත හික්මිලා නැති වෙනකොට ඔයගේ පව්කම් වෙන්නේ. ඒ කියන්නේ හිත හැම වෙලෙම බලන්න අපිව පාලනය කරන්නේ. දැන් ඔය හිත කියන එක හොඳ නරක කුසල් ලකුසල් පින්පව් මොනවත් අඳුරන්නේ නැහැ. හිත කියන එක හැම තිස්සෙම විවිධ අරමුණු පස්සේ යනවා. හැබැයි පින්වතුනි අපි බණ අහලා ධර්මයෙන් හිත පින්වතුනි පෝෂණය කරගත්තා නම් ඔය හිත අපට පාලනය කරගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සරණ ගියපු බුද්ධ ශ්‍රාවකයා ධර්මාභෝධය කරගත්තු බුද්ධ ශ්‍රාවකයා හැම වෙලේම උත්සාහ කරන්නේ මොකද? හිත තමන්ට ඕන විදිහට පාලනය කරන්න. තමන්ව හිතට පාලනය කරන්න ඉඩ දෙන්නේ. අපි හැම තිස්සෙම උත්සාහ කරන්නේ මොකක් කරන්නද? අපට ඕන විදිහට හිත පාලනය කරන්න. අන්න ඒතරට ආවයින් පස්සේ තමයි පින්වතුනි අපට පුළුවන්කමක් ලැබෙන්නේ මොකද්ද? ඔය වගේ දුර්වල කෙලෙස් වලින් මේ හිත මොදව ගන්න. ඒතර ඉහිම හිතක් හදාගත්තම හිතන්නකෝ කායික වශයෙන් එහෙම නැත්නම් වාචසික වශයෙන් කායිකෝ වචනිකෝ මොනවා හරි වරදක් කරන මිනිස්සෙක් දැක්කට ඒක තමන්ගේ හිතට බරක් වෙන්නේ නැහැ. ඒක බරක් කරගන්නෙත් නැහැ. අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවනේ ဒုတိ යාගත පටිවිණි සූත්‍රයේදී ඔනේ එක්තරා මිනිසෙක් ඉන්නවා ඒ මිනිසෙගේ හැසිරීම හොඳක් නැහැ. ඒ මිනිසයාගේ කතාව හොඳක් නැහැ. ඒ මිනිසයාගේ හිත හොඳක් නැහැ. මේ දුර්වල මිනිසයාව දැක්කම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අවබෝධ කරගත්තු බුද්ධ ශ්‍රාවකයා ඒ කෙනා දිහා දකින්නේ කොහොමද? උපමාවක් කියනවා. වැලි කාන්තාරයක අතරමං වෙච්ච මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයා පින්වතුනි කන්න බොන්න නැතුව ලෙඩ වෙලා අතරමං වෙලා යන්නේන පාරක් හොයාගන්න නැහැ. ඒ මතට ලෙඩක් වෙලා ඇදගෙන වැටිලා. දැන් හිතන්නකෝ ওই වගේ සිද්ධියක් අපට අහන්න ලැබුණම අපේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? තරහක් ඇති වෙනවද? නෑ. දැන් අපි පිටුතුන් මතක ඇති අර එක්තරා කාලයක ඔය මේ මට මතකයි ඉන්දියාවේ වෙන්න ඕනේ
අර වලක් ඇතුළට පොඩි ළමයෙක් වැටිලා. දවස් කීපයක් මේ ළමයාව ගන්න ඒ රටේ වැසියෝ උත්සාහ කළා. මට මතකයි සිදුවීම ගැන අපි එක්කලා සමහර අම්මලා කියනකොට ඇස්වල කඳුළු. ඒ ළමයා දැකලත් නැහැ. තමන්ගේ කියන ගෑවිලාවක් නැහැ. නමුත් ඒ කාරණාව අහද්දි කියන්නේ අඳාරයි. ඒ කියන්නේ අසරණ වෙච්ච කෙනෙක් දැක්කම පින්වතුනි අපේ හිතට ඇතිවෙන තරහක්ද? නෑ, අනුකම්පාව. දැන් අර කයින් වැරදි කරන ඒ වගේම කතාව හොඳ නැති, සිතුවිලි හොඳ නැති මේ මිනිස්යාව දැක්කම ධර්මය අවබෝධ කරගත්තු හිත තුළ ධර්මයේ පුරුදු කරගත්තු ශ්‍රාවකයන් කොහොමද හිතන්නේ? අනේ මේ මිනිසයා මේ කරන පව් ටික කවදා ගෙවල ඉවර කරයිද? මේ මිනිසයාට සංසාරේ කොච්චර කාලයක් දුක් විඳින්නේද? ඔන්න ඔය තැනට හිතෙන තාකල් තමන් හිතාගන්න තමන්ගේ හිත ධර්මයට පුරුදු වෙලා නැහැ කියලා. දැන් යම් වරදක් කරන මිනිස්සෙකුගේ සිද්ධියක් දැකලා අහලා ඕක තවත් කාටෙක් කරේ කියන්න හිතෙනවා නම් තමන්ගේ හිත පිළිබඳ අඩුවක් දකින්න අනේ මගේ හිත තාමත් මට ඕන විදිහට පාලනය කරගන්න බැහැ කියලා. හැබැයි ඒකේ යටුවෙන් පස්සේදී තමන්ට හිතෙනවා නම් අනේ මේ මිනිසයා මොන තරම් අවද්දනේ කරගන්නේ සසරේ කොච්චර දුක් ඔන්න කොහොම හිතනවා නම් සතුටු වෙන්නේ අනේ මම භාගතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගැනීම කියලා. බුදුන් සරණගේ ශ්‍රාවකයා හිතන්නේ කවදාවත් පින්තුනි තවත් කෙනෙකුගේ ජීවිතයට බලපෑමක් වෙන වචනයක්වත් මේ කටේ පිට කරන්නේ. බලන්න පින්තුනි සමහර අය මේ නිකන් පාවිච්චි කරන්න තියෙන වචන වලින් දවසකට පින්තුනි කොච්චර පව් කරගන්නවද බලන්න. අපිට පින්තුනි කොච්චර පින් කරගන්න පුළුවන්ද මේ වචන වලින්. පුදුම පින් කොට පින්තුනි මේ වචන වලින් අපිට කරගන්න පුළුවන්. ඒ නිසා අපේ පින්තුන් හැම වෙලෙම මේ වචන පාවිච්චි කරලා කුසල් වඩන්න. කාගේවත් ජීවිතයකට බලපෑමක් වුණ එකම වචනයක්වත් පිට කරන්න එපා. අර බලන්නද කිසා ගෝතමිය මැරිච්ච දරුවව අරන්ගෙන මේ දරුවා හොඳ කරගන්න කියලා ගියක් ගාන යනකොට මේ මිනිස්සු මොකද කිව්වේ? පිස්සු ගෑන්නේ ওই දරුවා මැරිලා ඔය දරුවා සෝනකට විසි කරලා ගෙදර යන්න කිව්වා. මැරිච්ච දරුවන්ට කවුද පණ දුන්නේ? මේක යන හැම තැනකම අහන දෙයක් මොකද්ද? උම්මත්තිකාව පිස්සියක් කියලා. හැබැයි මේ කතාව එක තැනක තියෙනවා මේක මොන ගැහුණා කියලා එක නුවණ තියෙන පුරුෂයෙක්. අට කතාවේ කියලාම තියෙනවා මේක මොන ගැහුණා කියලා නුවණ තියෙන පුරුෂයෙක්. ඒකෙන් නොකිය අනිත් පැත්තට කියන්නේ මොකක්ද? එයාට එච්චර කාලයක් වෙනකම් මොන ගැහලා තියෙන කවුද? නුවණ නැති අය. දැන් මේ නුවණ තියෙන මනුස්සයා මොකද කියන්නේ? එක්කෝ කියනවා දුවේ ඔය දරුව මට නම් හොඳ කරන්න බෑ. හැබැයි ඔය දරුව හොඳ කරන්න පුළුවන් වෙලෙක් නම් මම දන්නවා. මම අහන වෙනුතර නිකන් කල්පනා කරලා බලන්න වචන වලින් පිච්චි දෙවි ගිනිගිනා වගේ හදවත ඔය වචන ටිකට වෙනුතර කොච්චර නිවින්නේ. තේරෙන්නේ වෙනුතර වචනයක තියෙන අයිය. ඒ නිසා වෙනුතර කාගේවත් හිතක් රිදෙන විදියට කතා කරන්න එපා. දැන් මේ ආමුදුල බලන්න මේ දේවදත්ත ආමුදුල සම්බන්ධයෙන් හිතුවේ මොකද?
දේවදත්ත හාමුදුරුවන්ගේ හිතේ බුදු ගුණ පිහිටවන්න. අපි දෙකට යම්කිසි අඩුපාඩුවක් තියෙන මිනිස්සෙක්ව බලන්න ඕන. ඒ අඩුපාඩුකම් ටික නැති වෙන විදිහට වැඩ කරන්න. දැන් බුද්ධදාස රජුගේ කතාව බලන්න. බුද්ධදාස රජු දවසක් නගරේ යනකොට යන හැම දවසකම යාචකයෙක් කෙනෙක් පරුස වචන කී බයිනවා. රජු කරුණා කරා මේ මිනිස්යාම කවදාවත් දැකලා නැහැ. මේ මිනිස්යාගේ මගේ අතින් වෙච්ච වරදකුත් නැහැ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම සංසාර ගනුදෙනුවක්. එහෙම කියලා බෙහෙතුනේ රජු මොකද කළේ? මේ සසර ගනුදෙනුවක් මෙතනම නිමා කරන්න ඕනේ. එහෙම කියලා හිතලා රජු අමාත්‍යවරයෙක් ලව්වා අර මිනිසයාට ආහාර පාන වලින්දලාම ගෙවල් දොරවල් හදලා සිටුවරේ වෙනකම් බෙහෙතුනේ දාන සම්පත් අපලට. ඒ ටික ලැබුණ කොටත් බයිනේ කාටද? රජුවට. කියනකොට රජුගේ ළඟ ඉන්න සේවකයෙකුට මට මම පිළිබඳ දෙන්නේ තරම්වත් රජුවට දෙන්නේ. අන්තිමට අමාත්‍යවරු දවසක් අහනවා දැන් තමුන් දන්නවද තමුන්ට මෙච්චර දේවල් දෙන්නේ කවුද කියලා? ඔව් දන්නවා. කවුද? ඔබතුමානේ. මම දුන්නට මේ දෙන්නේ මම ලව්වා වෙන කෙනෙක්. ඒ කවුද? අමාත්‍යවරු කියනවා අර දුමයම දාම් පාරේ අයිනකට වෙලා බණින රජු. ඒ රජතුමා තමයි මේ ටික දෙන්නේ කිව්වේ. ඒතර යාචකයාට හිතුණා මම මෙච්චර රජුන්වන්ට වචන කියලා එතුමා මට මෙහෙම සැලකුවා කියලා අර හිතේ තිබිච්ච තරහ නැති වුණා. අන්න එහෙමයි වෙන්නේ අපි වැඩ කරන්න ඕනේ. දැන් මේ හාමුදුර පිරිස මේ දේවදත්ත හාමුදුරගේ ළඟට යන මොකටද? දේවදත්ත හාමුදුරට ගිහින් කියනවා බලන්න දේවදත්තයන් වහන්සේ අපි කොච්චර වාසනාවන්තද අපට මේ වගේ ගුරුවරයෙක් ලබන්න. දැන් බලන්නකෝ ඔබ වහන්සේට ත්‍රිපිටක කතාව කියලා දුන්නේ කවුද? බුදුහාමුදුරුවනේ. බලන්නකෝ දැන් ඔබ වහන්සේ ওই ලබපු ඥාන ලැබේ කවුද දීපු කමටහනකටද? බුදුහාමුදුරුවෝ දීපු කමටහනකටද? ඉතින් දේවදත්තයන් වහන්සේ ඊ බුදුහාමුදුරුවෝ කෙරෙහි අපහදින්න එපා. පැහැදීමක් ඇති කරගන්න. මොකද මේ වගේ ශාස්ත්‍රවලේ අපටාය කවදා ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඔහොම කියනකොටම දේවදත්ත හාමුදුරුවෝ කද කිව්වේ. දේවදත්ත හාමුදුරුවෝ කියනවා මේ මහණෙනි නුඹලා මාත් එක්ක නොදන්න දේවල් කතා කරන්න පාට. නුඹට මොනවද දැනෙන්නේ නැහැ ඔය ටික මාත් එක්ක කියන්නේ. කවුද නුඹලට කිව්වේ ත්‍රිපිටක කතාව කියලා දුන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ? කවුද නුඹලට කිව්වේ මම ධ්‍යාන ලැබී බුදුහාමුදුරුවෝ කමටහනකට කියන්නේ? මම ත්‍රිපිටක කතාව ඉගෙන ගත්තේ තනියම. මම ධ්‍යාන ලැබුවේ තනියම. මේ වෙන කවුරුත් මට ඕදුන්නේ නැහැ. කොහොම කියනකොට අර හාමුදුරුවෝගේ හිත කලකිරුණා. උන්වහන්සේලා බොහෝම දුකින් බුදුහාමුදුරගේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා අනේ ස්වාමීනි බලන්නකෝ අපි දේවදත්ත හාමුදුරන්ගේ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා නමුත් දේවදත්ත හාමුදුරුවෝ අපිත් එක්කලා මෙහෙම කිව්වා කියලා. ඒ විලාවේදී බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි නුඹලාට ඕක අලුත් දෙයක් වුණාට ওই දේවදත්ත හාමුදුරුවෝ ගුරුවරයාට විරුද්ධ වෙච්ච එක නම් මට නම් අලුත් නෑ කිව්වා. මොකද ඊට කලින් ඔය විදියටම දේවදත්ත ගුරුවරයාට විරුද්ධ වෙලා තියෙනවා කියලා තමයි මේ බුද්ධ ජාතකයේ දේශනා කරන්නේ. අපේ මහබෝසතාණන් වහන්සේක කලෙක පින්තුනි
බුද්ධිල කියන නමෙන් ගහන්ධර්ව කුලයක උපදිනවා. ගහන්ධර්ව කියන්නේ සංගීතය හදාරන කුලයක. ඒ උන්වහන්සේ පින්වතුනි මේ සාමාන්‍යයෙන් ඔය මනුෂ්‍ය භවයේ වල ඉපදිනකොට සාමාන්‍ය පින්වතුනි උන්වහන්සේ යම් ජීවිතයක් ලැබුවම ඒ ලබන ජීවිතවල යම් ශිල්පයක් ඉගෙන ගන්න තියෙනවා නම් ඒකේ උන්වහන්සේ ඉගෙන ගන්නේ තවත් කාටවත් ඒක හිතා ගන්නවත් පුළුවන් වෙන විදිහට නෙමෙයි. දැන් මේ බුදුහාමුදුරේ එක කාලයක පින්වතුනි ඉපදිනවා ඉදිකටු හදන ගමක. උන්වහන්සේ බොහොම දක්ෂ ඉදිකටු හදනවා. ඔයිට අල්ලපුවම ඉදිකටු හදන ගමක. ඔය ගමේ ගම් ප්‍රධානියට ඉන්නවා ලස්සන දුවක්. බෝසතාණන් වහන්සේ ඈත හිට ගිහිල්ලා ඒ ගම කියනවා ඉදිකටුවක් හදාගෙන විකුණන්න. දැන් ඉදිකටු හදාගෙන මොන ගමකටද? ඉදිකටු හදන ගමකට. හරියට නිකන් වලන් හදන ගමකට වලක් කරන් ගියා වගේ විකුණන්න. කවුරුද ගන්නේ? මේ ඉදිකටුව කවුරුද ගත්තේ? ඉතින් බෝසතාණන් වහන්සේ ගම් ප්‍රධානියට ඒ ඉස්සරහම ගිහින් මේක විකුණනවා. ඉතින් අර දුව ඇවිල්ලා කියන මේ මිනිස්සයෝ ඕක මෙහි කවුරුවත් ගන්නෙ නෑ. මොකද මේ ගමේ ඇනෝට ඉදිකටු තියෙනවා. ඕක ගිහින් විකුණන්නේ කො ඉදිකටු නැති ගමකට. ඉතින් බෝසතාණන් වහන්සේ කියනවා නෑ. මේක මේ ගමේ කාටවත් හදන්න පුළුවන් ඉදිකටුවක් නෙමෙයි මේක විශ්වික ඉදිකටුවක් කියලා. ඒ වෙලාවේදී ඈගේ ලෝක තාත්තට කිව්වම තාත්තා ඇවිල්ලා අහනවා මොකක්ද ඒකේ විශේෂත්වය. ඒ සාමාන්‍ය ඉදිකටුවක් කියන එකේ තියෙන නූලක් වගේ තරම් මහතයි. අපි හිතමු ඉරටුවක් තරම් මහතයි කියලා. දැන් ගම්මුණාදයන්ගේ මේ ඉදිකටුව අතර ගත්තම බෝසතාණන් වහන්සේගේ ඕක ඉදිකටුවක් නෙවෙයි ওই තියෙන ඉදිකටුවක් දාපු කොපුවක් කියනවා. දැන් ඔය කොපුවේ ඉදිකටුව ගත්තා. දැන් ඒක අපේ තියාගෙන අහන මොකද මේකේ තියෙන විශේෂත්වය? ආයෙ කියනවා ඕකත් ඉදිකටුවක් නෙවෙයි ඕකත් ඉදිකටුවක් දාපු කොපුවක් කියනවා. දෙවෙනි කොපුවක් කියනවා. දැන් ඉරටුවක් තරම් මහතරම් පළවෙනි එකේ හිතන්නකො දැන් කොච්චර පුඩාද කියලා. දැන් ඊළඟට දීපු එක අතට අරගෙන අහන මොකද මේකේ තියෙන විශේෂත්වය කියලා. එතකොට කියනවා නෑ ඕකත් ඉදිකටුවක් නෙවෙයි ඕකත් ඉදිකටුවක් දාපු කොපුවක් කියලා. කොහොම පින්තුනි කොපු 7කින් තමයි ඉදිකටුව ගත්තේ. ඒකේ අන්තිම ගත්ත එක කෙස් ගහක් වගේ වෙන්නේ තියෙන්නේ. ඊටතර නෙමෙයි. දැන් ඉතින් ගම් ප්‍රධානිය අහනවා හරි දැන් මොකද මේකේ තියෙන විශේෂත්වය? එතකොට කියනවා මේකේ විශේෂත්වය පෙන්නන්න මට වතුර බේසනකුයි කිනිහිරකුයි කුළු ගෙඩියකුයි කියලා දෙන්න කිව්වා. අපි මේක දන්නනේ කිනිහිර කියන්නේ අර කම්මලේ යකට තලන්නේ කිනිහිරෝද කියලා. දැන් බෝසතාණන් වහන්සේ මුලින්ම කරේ වතුර බේසනකට හරි ඉදිකටුව දැම්මා. දැම්මම දැන් ඉදිකටුව වතුර බේසනකට දැම්ම මොකද වෙන්නේ ඕනේ? යට යනවා. නමුත් මේ ඉදිකටුව පිටුදේ පහ වෙනවා. දැන් අපි ඔක ටිකක් විශ්වාස කරමුකද ඉදිකටුවේ සිහින් බව වැඩි නිසා ධනත්වයක් අඩු නිසා ඒ පාවෙන් පුළුවන් සම්භාවිතාවයක් තියෙන්න පුළුවන්. ඊළඟට කරපු දේ තමයි විශ්වාස කරන්න බැරි. ඊළඟට උන්වහන්සේ මොකද කළේ? ඉදිකටුවක කිනිහිර උඩින් තියලා වේගෙන් අර නූල දාන පැත්තට පොල් ගෙඩියක් ගහුවා. ඒක අවපාරට පෙන්වුවේ හරියට මැටි ගොඩක් අස්සට ගියා වගේ අර කිනිහිර පසාරු කරගෙන ඉදිකටුව කියලා ගස්සා. ඉතින් අපි කොහොමද විශ්වාස කරන්නද? ඉදිකටු හදන ගමටවත් ඔබ විශ්වාස කරන්නේ නැහැ. ඊයේ පුදුමයි. ඒකේ බෝසතාණන් වහන්සේ යම් ජීවිතයක යම් ශිල්පයක් හදාරනවා නම් ඒ ශිල්පය හදාරන්නේ ඒ ශිල්පී ඉගෙනගත්තු අයටවත් හිතාගන්න බැහැ. දැන් මේ ජීවිතේ ගහන්තරවේ ඒ නිසා උන්වහන්සේ දක්ෂ වීණාවාදකයෙක්.
උන්වහන්සේ වීණා වාදනය කරනකොට ඒක අභිභවනය කරන කාටවත් බැහැ. අරුගන්නේ දිව්‍ය ලෝකේවත් නැහැ මේකට එහෙම වීණා වාදනය කරන ගහන්නන්නේ. බරණස් රටේ මිනිස්සු කොහොම වසඟ වෙලා ඉතේ හඬට. දවසක් පිටුතුණි ඔය ගමේ හිටපු එක වෙළඳ පිරිසක් වෙනත් නගරයක වෙළඳන් කරන්න ගියා. ඔය වෙළඳන් ඉවර වෙලා හවස් වෙලා ඒ ගමේ එක වීණා වාදකයෙක් හිටියා මෝසිල කියලා. මේ මෝසිලෙන් වීණාව ඇහුවා. ඒ වෙලාවේ වෙලින්දෝ ඒ වීණා හඬ ඇහුවට සතුටුුනේ නෑ. ඉතින් වෙලින්දම කියනවා අපේ ගමේ ඉන්නවා කිව්ව ඔయిత වඩා දක්ෂ වීණා වාදකේ ඔබගේ වීණා හඬ ළඟින්වත් තියන්න බෑ කොහෙද? ඊට පස්සේ මෝසිල මොකද කළේ? වෙලින්දොත් එක්කම ගියා බර්ණස් නගරයට බුද්ධිල පඬිතුමාගේ වීණා ඉගෙන ගන්න. එහෙම ගිහිල්ලා දැන් බුද්ධිල පඬිතුමාගේ ගෙදර බුද්ධිල පඬිතුමාට කෝ වීණා ගොඩනගන්න කියලා. බුද්ධිල පඬිතුමා ඒ වෙනකොට හිටියේ තමන්ගේ අන්ධ අම්මයි තාත්තයි දෙන්න බලාගෙන. ওই වෙලාවෙදී පිටුතුනි මේ බුද්ධිල පඬිතුමා අංග විද්‍යාව පිළිබඳ දක්ෂයෙක්. මිනිසුන්ගේ අංග ලක්ෂණ දිහා බලන අනාවැකි කියන්න පුළුවන්. මෝසිලගේ අංග පිළිබඳ බලනකොට දකිනවා මොහු අනාගතයේ තමන්ට උගන්වන ගුරුවරයාට විරුද්ධ වෙන කෙනෙක්. ඒ නිසා පිටුතුනි බෝසතාණන් සුගන්නන්න බෑ කියලා. ඒ වෙලාවේදී මෝසෙල බුද්ධිල පඬිතුමාගේ අම්මා තාත්තා ලව්වා කියවම බුද්ධිල පඬිතුමා තමන්ට අනාගතයේ බියක් උපදින බව දැනම මෝසෙලට ගුරු මුෂ්ටියකින් තොරව සියලුම ශිල්ප ශාස්ත්‍රයට ඉගෙනනවා. ඉතින් මෝසෙල බොහොම දක්ෂයි. බුද්ධිල පඬිතුමා වගේම වීණා වාදනය කරන දක්ෂයි. පිටුතුනි දවසක් මෝසෙල කියන ආචාර්යතුමනි මම කැමතියි කිව්වා රජුරුවන් ළඟ රස්සාවක් කරන්න. ඒ වෙලාවේදී කියනවා රජුරුවන්ට ගිහිල්ලා මේ බුද්ධිල පඬිතුමා මෙතුමට රස්සාවක් දෙන්න. එතකොට රජුරුව කියනවා හොඳයි මම බුද්ධිල මේ මෝසෙලට රස්සාවක් දෙන්න. හැබැයි බුද්ධිල පඬිතුමාට ගෙවනවා වගේ භාගයක මම ගෙවන්න. ඒ මෝසෙලාම ඒ මහරජේ අසාධාරණ වැඩ කරා. රජු කියන මොකද අසාධාරණයි? මොකද ඔබතුමා බුද්ධිල පඬිතුමා තරම් වීණාවට දක්ෂ නෙමෙයි. මහරජා කවුද ඔබතුමාට එහෙම කිව්වේ? මම බුද්ධිල පඬිතුමා වගේම වීණා වාදනයට දක්ෂයි කිව්වා. ඒ විතරයි කිව්වා මම නම් කවදාවත් ඒක දැකලා නෑ. ඔබ දෙපළට තරණයක් තියෙන එක ඔප්පු කරන්න වෙන්න පුළුවන් දැන්. දැන් බුද්ධිල පඬිතුමා කියන්නේ මෝසෙලගේ කවුද? ආචාර්යතුමා. ආචාර්යතුමාත් එක්ක තරඟ කරන්න මෝසෙල කැමති වුණා. නමුත් බුද්ධිල පඬිතුමා දන්නවා මෝසෙල කියපු කතාව ඇත්ත. මොකද ඔහු දක්ෂයි. ඉතින් උන්වහන්සේ කල්පනා කරා මේ වගේ අසත්පුරුෂයෙකුගේ අතින් මැරෙනවට වඩා මට මරණය ලාභයි කියලා උන්වහන්සේ කැලේට ගියා. එදා පිටුතුනි ශක්‍ර දෙවියෝ මේ කාරණාව දැකලා බුද්ධිල පඬිතුමාගේ ළඟට ඇවිල්ලා මේ කරුණ ටික අහලා කියනවා ස්වාමීනි අපි වැනි අය මේ ලෝකේ පහළ වෙලා ඉන්නේ ඔබ වැනි පුණ්‍යවන්තයන්ව රකින්න කියලා. ඒ වෙලාවේදී පිටුතුනි ශක්‍ර දෙවියෝ බුද්ධිල පඬිතුමාට කියනවා යන්න බය නැතුව ගිහිල්ලා තරගෙට ඉදිරිපත් වෙන මා කියන විදිහට වීණා වාදනය කරන්න. පළවෙනි වතාවේ ඔබ මෝසෙලත් එක්ක සමානව වීණා වාදනය කරන්න. ඔබ දෙපළගේ වීණා හඬ අහනකොට රජු ඇතුළු එදාට රැස් වෙලා ඉන්න ඔක්කොම ඔල්වර සම්දේ කිව්වා. ඊළඟ වතාවේ ඔබේ තත්ත්වයෙන් එක තතක් නිදලා වාදනය කරන්න කිව්වා. මෝසෙලත් එහෙමම කරයි කිව්වා. නමුත් ඔබගේ හඬ බරණැස් නගරේ පුරාවටම රැව් දෙයි කිව්වා. හැබැයි මෝසෙල කන්නේ වෙන්නේ කිව්වා. දෙවෙනි තතක් බිලින්න කිව්වා.
මෝසෙලත් එහෙම බිඳන වාදනය කරලා කිව්වා. ඔබගේ හඬ රැව්පිල් රැව්දේ කිව්වා. හැබැයි මෝසෙල ගැන වෙන්නේ කිව්වා. ওই විදිහට හතම බිඳමිට වාදනය කරන්න කිව්වා. අවසානයේදී ශක්‍ර දෙවියෝ දෙනවා පාස ගටිකා කියලා ගුලි තුනක්. ඒ ගුලි තුන දීලා කියනවා මේ ගුලි තුන අරගෙන ගිහිල්ලා 3 වාරයකට උඩ ගමන වීණා වාදනය කරන්න කිව්වා. ඔබගේ වීණාවට සතුටු වෙච්ච දෙව්දූරු 900 දිනේ පහළ වෙලා ආස්තලේ රඟයි කියලා. ශක්‍ර දෙවියන් උපදෙස් ලබාගත් බුද්ධිල පඬිතුමා එදා පින්වතුනි රජුරු ඉදි කරපු මණ්ඩපයට ගිහිල්ලා මෝසෙලත් එක්ක වීණා වාදනය කරා. මෝසෙල පෙරදෙනවා. අවසානයේ අර ගුලි තුන උඩ දාලා වීණා වාදනය කරද්දී දෙව්දූරු 900 දිනේ කහස්තලේ පහළ වෙලා නටද්දී එදා දැස්සලා හිටපු සියල්ලෝ පින්වතුනි මහායියේ සාදුකාර දෙවිවරු සම්බෝධන. මේ අතරේ පින්වතුනි ශක්‍ර දෙවියෝ පහළ වෙලා මුළු නගරෙට මෙහෙන්න මහබෝසතාණන් වහන්සේගේ ගුණ කිව්වා. එහෙම කියලා ශක්‍ර දෙවියෝ දෙව්ලොවට ගියා. දැන් ශක්‍ර දෙවියෝ දෙව්ලොවට ගිහිල්ලා තමන්ගේ පරිවාර දිව්‍ය ස්ත්‍රීන්ට මේ මහබෝසතාණන් වහන්සේගේ ගුණ කියනවා. මනුස්ස ලෝකයේ මේ වගේ ගහන්දරවෙක් ඉන්නවා. බොහෝම මధుර වීණා වාදනය කරන්නේ අපේ දිව්‍ය ලෝකේවත් මේ වගේ ගහන්දරවෙක් කියලා. ඒ වෙලාවේදී පින්වතුනි දෙව්දූවරු කියනවානේ ස්වාමීනි ඒ මිහිරි හඬ අපට අස්සවන්න කිව්වා. ඒ වෙලාවේදී ශක්‍ර දෙවියෝ මාතලේ දීව පුත්‍රයා යවලා මනුස්ස ලෝකෙ හිටපු බුද්ධිල පඬිතුමාව දිව්‍ය ලෝකෙට ගෙනියනවා. ඉතින් දෙව්දූවරු වට වෙනා මහබෝසතාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් අපි ඔබ වහන්සේව ගෙනියෙන්නේ ඔබතුමාගේ මధుර වීණා හඬ අහන්න කියලා. ඒතර ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේ හරිය පුදුම කතාවක් කියනවා. මොකද පුදුම කතාව? බෝසතාණන් වහන්සේ කියනවා මේ වීණා හඬ මේ වීණා වාදනය තමයි මගේ රසාව. නුඹලට මට මේකට ගෙවන්න පුළුවන් නම් ඒ කියන්නේ සල්ලි දෙන්න පුළුවන් නම් විතරක් මම වීණා වාදනය කරන්න කියලා. දැන් මේ කාගෙන් සල්ලි ඉල්ලන්නේ? තමන්ට මනුෂ්‍ය ලෝකේ ගෞරවයක් හදලා දීලා ජීවිතයක් රැකලා දුන්නු ශක්‍ර දෙවියන් ළඟට කියලා වීණා වාදනය කරද්දී බෝසතාණන් වහන්සේ මොනවද ඉල්ලන්නේ? සල්ලි ඉල්ලනවා. සල්ලි වලට විතරයි කිව්වා මම වීණා වාදනය කරන්නේ. ගෙවනවා නම් විතරයි කො වීණා වාදනය කරන්නේ. ඒ දෙව්දූවරු කියනවා අනේ ස්වාමීනි මොනවා කියනවද? ඔබ වහන්සේට මොනවයිද ඕනේ? රණින් ඕන රණියෙන් දෙන්න, ත්‍රිතියෙන් ඕන ත්‍රිතියෙන් දෙන්න, ඉල්ලන ගානකින් දෙන්න කිව්වා. ඒ රේලා කියන්නේ මට ඉව එකක් කිව්වා. මට දෙන්න කිව්වා නුඹලා මේ දිව්‍ය ලෝකේ ඉපදුනේ මනුස්ස ලෝකේ මොන පින කරලා කියලා. අන බලන පින්තුනි නුවණැත්තු මේ ලෝකේ හොයන දේවල්. නුවණැත්තා හැම වෙලාවෙම හොයන්නේ මොනවද? පින. ඒ පින්තුනි නුවණැත්තා පිළිච්චර කියන්නේ දන්නවා මේ පින තමයි මට ගෙනියන්න පුළුවන් දෙයක් කියන්නේ. හැබැයි අනුවණියා හැම වෙලේම හොයන්නේ මොනවද? සල්ලි. මිල මුදල්. අනුවණියා කියනක සමහරලාට පින්කමක් කරත් බලන්නේ කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා. අනුවණියා කියන්නේ. හැබැයි පිටුරි නුවණැත්තු බලන්න. නුවණැත්තු හැම වෙලේම බලන්න පිටුරි මොනවා කරන්නද? පින් කරන්න. තමන්ට කන්න ගත්තු බත් එක බවා පිටුරි නුවණැත්ත මොකද කරන්නේ? නුවණැත්ත පිනට දෙනවා. අර බලන්න බුදුගමන රජුරෝ පිටුරි මේ සත්තාතිස්ස රජුරුවත් එක්ක යුද්ධ කළ පෙරදිලා තිස්සගේ අමාත්‍යවරයෙක් එක්ක කැලේට දුවලා හැංගිලා ගියාම රජුරුවන්ට හරි බඩගින්නක් ආවා.
ඉවස ගන්න බෑ. හැබැයි රජුරෝ දන්නවද මේ කෙනේ කන්න ඕන දෙයක් නැහැ. ඒ වෙලාවේදී විමුතුන් රජතුමා අමාත්‍යවරයෙක්ගෙන් අහනවා තිස්ස කන්න මොනවද නැද්ද කියලා. නමුත් අමාත්‍යවරු බොහොම ප්‍රඥාවන්තයි. අමාත්‍යවරු රජු පිළිබඳ දන්න නිසා යුද පිටියෙන් ආවත් ඉස්සරහින් යන්නේ නැහැ බත් පාත්‍රයක තරගෙන එවිල තියෙනවා. බත් එක්ක පිළිගන්නකො මහරජුම බත් එක දෙනවා. රජු වෙලා කොහෙන්ද හතරකට බෙදන්න කියලා. අමාත්‍ය මහණගේ මහරජා අපි හතරක් නැහැ. අපි තුන් දෙනෙක් ඉන්නේ. ඔබතුමයි මමයි වෙලෙමයි. රජු කියන්නේ එක කොටසක් මහා සංඝරත්නයට කියලා. අමාත්‍ය රහණ මහරජා දන් දෙන්නේ කොහෙන්ද අපට ආමුදුනා? ඒලා කියනවා බෙදලා මට කියන්නේ. ඒ වෙලාවේ අමාත්‍යයා හතරකට බෙදලා කිව්වම කිව්වා එහෙනම් හතර දිශාවට කාලෝෂා කරන්න කිව්වා. යම් තෙරුන් වහන්සේනමක් වැඩ ඉන්නවා නම් උදාන පිළිගන්න කියලා. අමාත්‍යයා හතර දිශාවටම කාලෝෂා කරන්න එක්තරා දිශාවක වැඩෙන්නකෝ දිවස්ලාගේ රහතන් වහන්සේ නම දිව්‍ය කණී ආරාධනා වහලා ඒ වෙලාවේ ඉර්ධියම රජු ඉදිරියට වැඩම කරලා මහා සංඝරත්නයේ විනිවෙන් කරලා කොටස උන්වහන්සේ පිළිගත්තා. ඒ වෙලාවේ පිටුතුනි රජු කල්පනා කරා මේ වගේ ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමක් ලැබිච්ච වෙලාවක කවුද තමන්ගේ බඩ පොරගන්නේ? රජු මොකද කළේ? රජු අර ඉවස ගන්න බැරි කුසගින්නේ හිටියා තමන්ට වෙන් කරපු කොටසක් මොකද කළේ? ආම්දුරට කොට කළා. මොනවානේ පින්වතුනි නුවණැත්ත පින් කරන විදිය. නුවණැත්ත පින් හොයන විදිය. ඒ කියන්නේ නුවණැත්ත කවදාවත් පිනක් කරන ඉඩක් ලැබුණොත් මේ ලෞකික ජීවිතයේ දේවල් හොයන්නේ නෑ. හැම වෙලේම නෝනෙත් හොයන්නේ මොනවද? සසරට ගෙනියන්න පුළුවන් දේවල්. හැම වෙලේම බලන්නේ. ඒ නිසා අපේ පින්තුන් හිතන්නේ තමන්ගේ ජීවිතේ පිනටම යොමු කරගන්න. එදා පින්තුනි මහබෝසතාණන් වහන්සේලා දෙව් දුර 36 දෙනෙකුගෙන් ඒ අය කරගත්තු පින්කම් 36ක් අහගෙන මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මනුෂ්‍ය ලෝකෙ මිනිසුන්වත් මේ පින්වල සමාදන් කරවලා ඔවුන්ට සුගතියට යන නිවන් හදලා දීලා මහබෝසතාණන් වහන්සේ බොහෝ පින්දහම් කරලා සුගතිගාමී ජීවිතයක් ලැබුවා. එවනම් අපේ පින්වතුන් හැම වෙලෙම උත්සාහ කරන්නේ තමන්ට තමන්ගේ ජීවිතයේ පිනක් කරගන්න යම් කිසි ඉඩක් ලැබුණොත් කවදාකවත් ඒ පින පින්වතුනි නැති කරගන්න එපා. මොකද අපේ පින්වතුන්ට කියන්නේ ඔය ටික විතරයි පින්වතුන් අපට යන දවසට අරගෙන යන්න පුළුවන්. දැන් අපේ පින්වතුන් හිතන්නේ ගිය ජීවිතේ පින්වතුන් ලැබිච්ච දෙමව්පියෝ දරුවෝ සැමියා පිළිදෙන්නේ මේ ජීවිතේ ලැබුණා. දැන් අපේ පින්වතුන් හිතන්නේ මේ ජීවිතේ තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් කොච්චර තමන්ගේ හිතේ තියෙනවද කරගන්න බැහැ. කොච්චර බලාපොරොත්තු තියෙනවද දරුවෝ වෙනුවෙන් ඉටු කරගන්න බැහැ. ඇයි ඒ? අවශ්‍ය කරන මිලමුදල් නැහැ. ඒක උඩ එහෙම ධනයක් නැති මොකක් නිසාද? කලින් ජීවිතවල හරියට දන් දීලා පින් කරගන්න නැති නිසා. හැබැයි මගේ නම් අදහස තමයි කලින් ජීවිතවල පින්වතුන්ය අපි හිතමු ගිය ජීවිතේ මිනිස්සෙක් කියලා හිටියනම් සමහරලාට සමහර අය වගේ නැති. පින් කරන්න කිව්වම වැඩ කියාවේ. දරුවාට වැඩ කියාවේ. ඔය වගේ වැඩ කීකේ පින්කම් අතපසු කර ඉන්නේ නැති. එතකොට ඒගොල්ලෝ යුතුයකම් කරලා බැලලා මේ ජීවිතයට ආවන් පස්සේ දැන් මේ ජීවිතේ ලැබිච්ච අයට මොකද වෙලා තියෙන්නේ? ඒ යුතුයකම් කරගන්න බැහැ. ඇයි ඒ? ගිය ජීවිතේ රැස් කරගත්තු පින් මදි. දැන් මේ ජීවිතේ තමන්ගේ වැඩ කියයි, දරුවන්ගේ වැඩ කියයි, ඥාතිගේ වැඩ කියයි
ඔහොම වැඩ කී පින්වතුනි කරන පින්කම් ටික පස්සට දාගත්තොත් මොකද වෙන්නේ? ආයෙත් මේ ජීවිතයත් හැරලා යනකොට ඉස්සත් විතරම යන්නේ. අන්න ඒ කාරණාව පින්වතුනි හිතට නගාගෙන අපේ පින්වතුන් උත්සාහ ගන්න ලැබිච්ච මේ ජීවිතය තුළ කුසල දහම් වඩා පින් කරන්න පින් පුරන්න. අන්න එහෙම වාසනාවන්ත ජීවිතයක් ලබන්න පුණ්‍යවන්ත ජීවිතයක් තුළ හිත පිහිටුවා ගන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය කරගත් හිතක් ලබා ගන්න මේ ධර්ම ශ්‍රාවක පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන දේශනාව නිමාවටපත් කරනවා. හොඳින් මම අද දවසේදී අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. ඉතින් අද මේ උතුම් පින්කමේ අදට නියමිත ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන ලබන්නේ නාමක සිල්වා මහතා සහ රුවිනි පෙරේරා මහත්මිය කියන පුණ්‍යවන්ත දෙපළ. ඒත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මිය පරලෝකීය නිව්ටන් සිල්වා පියාණන්ට ඒ වගේම ජිල්ටන් පෙරේරා පියාණන්ගේ දෙවර්ෂකෝණ පින්කම අදට යෙදී තිබෙනවා. ඉතින් පියාණන්ට මේ වෙලාවේදී පින්පෙත් අනුමෝදන් කරන්න මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආකර සිල්වා සීයාට කුසුමාවතී පෙරේරා ඒ අම්මාට ඒ වගේම මිය පරලෝක යාව සංසාරක සියලුම මේගේ ඥාතින්ට මේ වෙලාවේදී පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දිනාටම අපි මේ වෙලාවේ පින් දෙනවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දායකත්වයේ දරූ ඒ නාලක සිල්වා මහතාට රුවිනි පෙරේරා මහත්මියට පෞලී හැම දෙනාටම අපි මේ විලාවේ ආශිර්වාදේ කරනවා. නිරුක් නිරෝගී සුව සම්පන්නිය කායික මානසික සුවපත් භාවය ලැබේවා. යැත්ත කරගෙන යන ලබන සියලු කටයුතු සාර ප්‍රකාරයෙන් සාර්ථකමත් වේවා. තමන් සිතන පතන සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල මුදුන්පත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම තවත් බොහෝ කුසල දහම් වඩා ගන්න මේ ලැබූ මනුෂ්‍ය ජීවිතය තුළ පින් පුරා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම අද දවසේදී අපේ පින්වතුන් වෙනුවෙන් මේ සා විශාල පින්කම් මාලාවක් සංවිධානය කරමින් තමන්ගේ මෙලොව ජීවිතයට වගේම තමන්ගේ පරලෝකීගාමී ජීවිතයට සුවපත් වීමේ අදහසින් පින් පුරා ගන්න මේ වගේ උදාන වැඩසටහනක් සංවිධානය කරපු මේ විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය අවසරයි නම සිහිපත් කරන්නට නැගින්නේ අරිඥාන පින්වත් නායක මාහිමිපාණන් වහන්සේට අපි මේ විලාවේ ආශිර්වාදේ කරනවා. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් මහා ශාසනික මෙහෙවරක් ඉටු කරන උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් නිර්පදිතව වැඩවසමින් තමන් වහන්සේගේ ශාසනික බලාපොරොත්තු ඉටු කරමින් සීලාදී ගුණ ධර්මයන් ඉතාම හොඳින් රැකීමෙන් භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙමින් උන්වහන්සේගේ නිර්වාණය වෙනුවෙන් පාරමිතා පුරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින සියලුම මහා සංඝරත්නයට නිදුක් බව නිරෝගී බව සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ මේ උදාාර පින්කමට සම්බන්ධ වුණු දායකත්වයේ දරූ සම්බන්ධ වුණ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන්
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ